කොහොමද යාළුවනේ සුබ දවසක් වේවා ආදරණීය මගේ යාළුවෝ හැමෝටම. ඉතින් තාමත් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒ වුණත් මගේ යාළුවෝ නිසා මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද ගොඩක් අය මගෙන් ඇහුවා කොකෝ ප්ලස් කියන්නේ මොනවද කියලා. පුංචි විස්තරයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මට හිතුණා ඔයාලා වෙනුවෙන් මම පුංචි වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් යාළුවනේ මේ බලන්න මේ වර්ග දෙකේ වෙනස මොකක්ද කියලා. මේ මගේ අතේ තියෙන්නේ කොහුබත් සහ කොකෝ ප්ලස් කියන වර්ග දෙක. ඉතින් බැලූ බැල්මට ඔයාලට මේක මොනවද කියලා තේරෙන්නේ නැතුව ඇති. මේ තියෙන්නේ කොකෝ ප්ලස් කියන වර්ගය. එතකොට මේ කොකෝ ප්ලස් එකට වගේම මේ තියෙන්නේ කොහුබත් එක. ඉතින් කොහුබත් එකෙන්ම තමා කොකෝ ප්ලස් එක හදාගන්නේ. ගොඩක් දුරට කොහුබත් එකට පොහොර වර්ග ඒ කියන්නේ කොම්පෝස්ට් පොහොර, ගොම පොහොර, එළු පොහොර ඒ වගේ එකතු කරලා තමයි හදන්නේ කොකෝ ප්ලස් කියන වර්ගය. ඉතින් NPK අගය එකතු කරලා හදන දෙයක් තමයි මේ කොකෝ ප්ලස් කියලා කියන්නේ. ඉතින් අපිට කොහොබත් එකෙනුත් අපිට පැල හිටව ගන්න පුළුවන්. ඒ වුණාට ඊට වැඩිය අපිට ගොඩාක් හොඳ වෙන්නේ කොකෝ ප්ලස් එකේ පැල හිටවනකොට. මොකද අපිට ඉක්මනින් පැලේක මුල් අද්දව ගන්න ඕන නම් අපිට කොකෝ ප්ලස් වල හිටවන එක හොඳයි. ඉතින් මේ තියෙන්නේ කාඩිනල් කුඩා පැලයක්. ඉතින් මම දැන් මේ පැලේ හිටවන්න තමයි හදන්නේ. අපිට දැන් ගොඩක් දුරට අපි කොහොබත් මිශ්‍රණයට වැලි හෝ බොරළු එකතු කරලා තමයි හිටවන්නේ. අපි කුඩා පැලයක් වගේ හිටවනවා නම් මෙන්න මේ වගේ පෝච්චියකට ලොකු කොහු කියන්නේ ලොකු පොල්ලෙලි කැබලි හරි එහෙම නැත්නම් ගල් කැට උළු කැට වගේ දාලා අපිට සම්පූර්ණ කොකෝ ප්ලස්ම මේකට දාලා මේ පැලේ හිටව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ මම දාන වගේ කොහොබත් ටිකක් දාලා උඩින් කොකෝ ප්ලස් දාලා මෙන්න මේ විදිහට හිටව ගන්නත් පුළුවන්. ඉතින් මෙහෙම හිටව ගත්තම කොකෝ ප්ලස් වල තියෙන විශේෂත්වය තමයි මේ පැලේ හිටවුවට පස්සේ ඉක්මනින්ම මුල් වර්ධනයක් වෙනවා. ඉතින් ඒ මුල් ඇදිලා අපිට හොඳ නිරෝගී ශාකයක් හදලා දෙන්න අපිට කොකෝ ප්ලස් උදව් වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ගොඩක් අය කොකෝ ප්ලස් භාවිතා කරන්නේ අපේ මේ ඇන්තූරියම් වගාවට වගේම විසිතුරු වගාවන් වලට. ඉතින් මේක පාවිච්චි කරන කෙනා දන්නවා පැලයක් හදාගන්න හොඳම දේ තමයි මේ කොකෝ ප්ලස් කියන. මොකද කොකෝ ප්ලස් එකේ තෙතමනයත් අපිට අවශ්‍ය පරිදි රඳවා ගන්න පුළුවන්. අවශ්‍ය කරන පැලයකට අවශ්‍ය කරන සියලුම සාධක මේ කොකෝ ප්ලස් වල තියෙනවා. ඉතින් මම මේ කරන්නේ මේ හිටවගත්ත පැලේ මේ කොකෝ ප්ලස් දාලා හිටවගත්ත පැලේට මේ විදිහට තියන්න බෑ දිලිරා සාධන එනවා. ඒ නිසා කොන්ඩිස් ද්‍රාවණයක් මම වතුරේ හදා ගන්නවා. පැකට් එකට මිලිලීටර් 250ක් වගේ දාලා වතුර දාලා අපි හදා ගන්නවා. ඒ හදාගන්න ඒ දියරේ සම්පූර්ණ මේ වගේ පැලේ තෙමන්න දාලා අපිට හදාගන්න සාර්ථක පැලයක් හදාගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට තේරෙන්නේ ඇති කොකෝ ප්ලස් සහ කොහොබත් කියන එකේ වෙනස. ඉතින් කොකෝ ප්ලස් හදන්නෙත් කොහොබත් වලින් තමයි. නමුත් කොකෝ ප්ලස් එකේ තියෙන වෙනස තමයි පොහොර අවශ්‍ය පැලයකට අවශ්‍ය සාධක එකතු කරලා තමයි කොකෝ ප්ලස් හදන්නේ. මේ බලන්න මේ කොහොබත් එකේ තියෙන විදිහත් පාට අනුව අපිට හොයාගන්න පුළුවන් මේක කොකෝ ප්ලස්ද කොහොබත්ද කියන එක. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාටත් මගේ වීඩියෝ එක වැදගත් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ලයික් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න මිහිතුරු සෙවන. ඉතින් හැමදාම මගෙත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට ගොඩාක්ම ආදරෙයි. ඉතින් ඔයාලගේ දැනුම වෙනුවෙන් අලුත්ම අලුත් වීඩියෝ අරගෙන එන්නම් ඉස්සරහටත්. ඉතින් අදට මම ගිහිල්ලා එන්නම් හැමදාම මිහිතුරු සෙවනත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙමින් අදට මගේ වීඩියෝ එක අවසන් කරනවා. නැවත අලුත් වීඩියෝ එකක් අරගෙන ඉන්නකම් රැඳිලා ඉන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම.